සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න අපි ලොකේෂන් එකට ආවා. අපි ගිහින් බලමු ගියක් ඇතුළේ තමයි නයික් ඉන්නවා කියලා කිව්වේ. ගිහලා බලමු. මේ හරියට කන්ද නේද? කඳු නේද මෙහි තියෙන්නේ? හරි හෙජ්ජාරවුම. ඒක තමයි. මේ පා වැලි ගල් පාරේ ඉන්නේ කියලා හරියට. කොහෙද ඉන්නේ? අරකේද ඉන්නේ? අතන ඉන්නේ නේ. ගැටලු තියෙන සහෝදරයා මේ ගොල්ලස්සට රිංග ගනීනේ. මේක දිගටම ලොකු හුඹහක් තියෙන්නේ නේ. ඒ කියන්නේ මේ පස් පුරවලා නේද තියෙන්නේ ඔයාලා? පස් ඇල්ල තිබ්බ එක කපලා කණු දාලා තියෙනවා. ඒක තමයි නේද? සතානන් අතන ඉන්නවා. මේ බ්‍රත් වලට පේන නැති සතානන් එතන ඉන්නවා. ගැටලුව තියෙන්නේ මේ ගන්න ගිහිල්ලා රිංගයිද කියලා. නමා ගන්න බැරි වෙයිද? මේ මම මෙහෙ නෙවෙයි මගේ ගම මෙහෙ නමුත් මේ රෙස්කියු කරන්නේ නැහැ මම මෙහෙ. එහෙමයි නේ. කොහෙද? ඩිස්ට්‍රික්ට් එකේ ඉන්නේ. රයිට්. ඒ නිසා මොකුත් ගෙනල්ලා නැහැ. අනිත් එක දැන් අරයා ගන්න බෑනේ ෆ්‍රී හැන්ඩ්ලින් කරන්න පුළුවන්. මේ පේන්නේ නැහැ නේ කොහෙවත් ඔළුව පේන්නේ නැහැ නේ. කොයිලා ඔතන කැකි බලුට්ටක් තියනවද බලන්න හීනි දිග එක. බෑග් එකක් ඕනේද පොර බෑග් එකක් ඔය? නෑ මට ඕන ලොකු මේ බෝතලයක්. මුරුක්කු බෝතල් තියනවද? අර ලොකු මුරුක්කු බෝතල් තියෙන්නේ. අපේ කූඩයක් තියෙනවා. කූඩේ තව නයෙක් ඉන්නවා. යා මේ අසනීප වෙච්ච එක්කෙනෙක්. හරි කමන්නේ නැහැ තමයි. මෙතන දෙන්නම නෑ නේද? නෑ නෑ එක්කෙනයි. ඔව්. මේ දිගටම තියෙන්නේ මේ සිකුරු තියෙන්නේ වලවල් තියෙන්නේ. ඔව් මේ මියු හාරනවනේ. ඔව් ඒක තමයි. එයා හරිම හිමින් ගියේ මොකක් හරි අසනීපයක්ද දන්නෙත් නෑ හැබැයි. ශරීර පුෂ්ටිමත් භාවයේ හැටියට නම් මම හිතන්නේ නැහැ ලෙඩක් ඇති කියලා. එහෙමයි නේ. මේ ඉන්ටිමේට් මේ කාලේනේ. මේට් වෙන කාලේ තමයි දෙන්න එකට හිටියේ ඒකයි. සර්පෝ සංවාස කාලේ තමයි මේ යන්නේ. බොහෝ දුරට හිම වෙන්නත් පුළුවන් බලමු. නෑ දෙන්න එකට තමයි හිටියේ. ඒක තමයි. සතේ වගේ බ්‍රදර්. කීය දෙන්නකෝ? කොයිලා යහිනි මොකක් හරි හොයලා දෙන්නකො. ටික කොක්ක ඔය මොකද්ද ඔය? හීනි කොක්කා. හීනි කොක්කා කම්බියක් නැද්ද කොයිලා යහ? බලමු සංකල්ප මේකෙන් ගන්න පුළුවන් කියලා. මේ අස්සර් ගෙන්ගුවොත් තමයි ගැටලුව තියෙන්නේ. නැත්නම් නම් ඕගොල්ලෝ ගන්න පුළුවන්. තුලට යනවා බ්‍රදර්. තුලට යනවා. මේ විදිහට ලොකු ගොඩක් තියෙන්නේ පේනවද? එයාටත් එතන යන්නත් බැරුව ඇති සමහර විට නැත්තම් මෙලහට යා රිංගලා ගිහින් ඇඟිලා යන්න බැරුව ඇති. ඔව්. ඔව්. කොච්චර? දිගටම තියෙනවා සංකල්ප. කිට්ටු අයින් කරන්න. මේක එහා පැත්තටම තියෙනවා සහෝදරයා. හැබැයි අර පැල්ම ගාවට විතරයි තියෙන්නේ මැද පොපුරු පොතෙන්ට විතරයි ඇත්තේ. අර මේ පොකුරු පතන තමයි. උඩින් කොන්ක්‍රීට් එකක් තියෙනවා. උඩින්. අයිය ටක් ගාලා ගෙන්. දැන් මේ ඉන්න තැන හිටියට අපිට ගන්නත් බෑ කොහොමද? ඔව්. උඩට යන්න එපා ඇන්ටි. ගෙට යන්න බැරි වෙයි. උඩ කොන්ක්‍රීට් එක අවුලක් නැද්ද? ඔව් ඇත්තට. ඇත්තට තියෙන්නේ. ඇත්තටද තියෙන්නේ? ඔව්. ඔයාලා පොඩ්ඩක් මෙතනින් බලන් ඉන්නකෝ නේ.
නමුත් මෙයා දැන් මේ මොහොතේදී මෙයා මේ සංවාසය දෙන්න පුළුවන් වාතාවරණයක් නෙවෙයි මෙයාට තියෙන දැන් පලා යන්න ඕන එකක්නේ. ඒ නිසා මෙයා බලන්නේ මේ මෙතනින් පැන ගන්න. නමුත් දැන් නයා කියලා කියන්නේ සජාතික භක්ෂණයක් කරන කෙනෙක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ සර්ප භක්ෂණය කරනවා. ඒ කියන්නේ භක්ෂණය කරනවා කියලා කියන්නේ දැන් හිතන්නකෝ දැන් මෙයාට වැඩිය පොඩි සතෙක් ඉන්නවා. දැන් අඩි 2ක විතර ණයෙක් ඉන්නවා කියන්නකෝ. මෙයාට බඩගින්නක් දැනුනොත් මෙයා ඒ සතාව ගිලිනවා. සහ මෙයා නයා කියන්නේ ඕනම සර්පෙක් ගිලින කෙනෙක්. සජාතික භක්ෂණය සහ සර්ප භක්ෂණය දෙකම කරනවා මේ නයා කියන සතා. නයා කියන්නේ ඉලිපිඩේ කට්ටිය. කියන්නේ ඉලිපිඩේ තෙල් කරවලා මුදු කරවලා මේ නයා ඉලිපිඩේ කුලේ ඉන්න හැමෝම සර්ප භක්ෂණය කරනවා. සත්තුන්ට බය තියෙන්නත් ඕන. අනතුරක් නොකර හිටියා නම් ඒ ඇති. මුගේ හිල්ලක දැන් මේ බහල අරලා දෙන්න. බෝතේ වගේ තියෙනවා. මං අර කුණ කටුවෙක් එහෙම අල්ලනවා මායි අයියා සෙට් වෙලා හිමකට. අර තියෙන ගැජට් එක මේ ජනේලේ. අර බටේට කම්බියක් දාලා ඕගොල්ලන්ගේ මේ වගේම බලාගත්තේ ඒවා තමයි. ඒක කරන්න පුළුවන් නෑ. මොනවාරි අල්ලලා ඒක තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ අවස්ථාවෙන් මේ සතාගේ ජීවිතේ බේරලා පොඩ්ඩක් ඈතකට ගිහින් දැම්මම නම් ඒක තමයි ලොකුම දේ. ඊට වැඩිය වෙන කරන්න දෙයක් නැහැ. මීයෙක්වත් මරන්නේ නෑලු තරම මේ කියන්නේ සත්තු අපි කිසිම කෙනෙක්ව මරන්න ඕනේ නැහැ. එදා මේ දවස් ටිකේ ලේන්නු ටිකක් කරදර කරනවා. ඒ වුණාට එක්කෙනෙක් ඇල්ලුවා මී කූඩුවට කෙසල් ගෙඩියක් තියලා. ඔව්. අපි දෙන්න සාකච්ඡා කරලා ආයේ දරු පවුල නැති වෙන කියලා ආයේ මෙතනම ගෙනල්ලා අතෑරියා. අනිවාර්යයෙන්. කොහේ යන්නද නේ සත්තුත් මිනිස්සුත් එක්කම ටච් එකේ ඉන්න බෑ. මෙයාලා කොහොමද මෙයාලා ජනාවාස ආසන්නයේ කියන්නේ මිනිස් ජනාවාස ආසන්නයේම ඉන්න කොටසක් තමයි නයි කියන්නේ. එයාලා මිනිස් ජනාවාස ආසන්නයේම ඉන්න ඕන කට්ටිය. අසරින් ඉංගන්නේත් නැහැ. යා ටිකක් මේ ඇග්‍රෙසිව් එකනේ නේ. ඇග්‍රෙසිව් මත් නැහැ. හැබැයි මින්ට වැඩි ඇග්‍රෙසිව් පිරිමි සත්තු ගොඩක්. ඔව් නේ. නමුත් මෙයාට හැබැයි මෙයා ඔය මේ කියන්නේ උපකාරයක් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් දන්නවද? බොහෝම මේ වයෝ වෘද්ධ පෙනුමක් පෙන්න හිටියේ නේ අයියා. නේ යන්න කිව්වට යන්නේ නැහැ. හයියෙන් එන්න පණ නැහැ. එන්න බෑ සයිස් එකට. ආ එහෙමත් ඇති. ඕ මුහුණ තඩියේ. සයිස් එකට යන්න මං ඉස්සර මොන හරි දැක්ක ගමන් කසුන් තමයි උදව් කරන්නේ මට මේ. ඒක තමයි කසුන් මල්ලි තමයි ගෲප් එකට දැම්මේ. මම එන්නේ නැහැ මෙහෙ කීයටවත්. අනේ ලොකු උදව්වක් කරේ. පින් සිද්ධ වෙනවා ඇත්තටම. මේ කසුන් මල්ලි මේ මෙසේජ් එක දැම්මට පස්සේ මම මේ කියන්නේ කලාතුරකින් තමයි ගෲප් එකේදී මම දකින්නේ. මම ඒක දැක්කා මම ඒත් කෑගල්ලේ මයුරපාදි කියලා මල්ලි දාලා තිබුණේ. මම ඒත් ඇහුවා මට ඒක මේ හදන්න ඕන නිසා තමයි මම ඇහුවේ මේ මාවනැල්ලේ නේද මල්ලි මයුරපාදි ඉස්කෝලේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අනේ නෑ ඔයගොල්ලන්ගේ මේ සේවයට ඕන උදව්වක් අපෙන් මේ කියන්න ඕන වෙලාවක අපේ තියෙන ඕන රිසෝස් පාවිච්චි කරලා ඔයගොල්ලන්ගේ මේ එකතු වෙලා තියෙන ෆෙලෝෂිප් වලට මේවා පාවිච්චි කරන්න මට කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් දෙයක් මම දෙන්න. ෂුවර් අනිවාර්යෙන් ඒක තමයි වෙන්න ඕන. මට පින දෙන්නකෝ. මම කෙලින් මම විනාඩි කීයදයි ගියේ නුවර ඉඳලා එන්න මම ගෑරේජ් එකේ හිටියේ බයිසිකලේ හදාගන්න ගිහලා හැදුවෙත් නෑ ආවා එන්නේ. එහෙමද? මුල්ගම්පල ගිහිල්ලා මේ TVS එකේ මේ ක්ලච් එක පැත්ත ගලවලා තිබ්බේ. ඕම් හයි කරන්න අයියේ දැන් හදන්න ඕනේ නෑ කියලා. මේ දෙන්නකෝ මේ කතුර. ගමට ආසන්න වුණත් ඔයාලටත් ඇති ඔයාලා ඉන්න පළාත්වල ඔයාලා මෙතෙක් නොදකපු පාරාදීස වගේ ලස්සන තැන්. උලගට. ඔයා කෝල් එකක් කරන් බෙන්න වෙන්න. අවුරුදු ගානක් මාවනැල්ලේ ඉඳලා මෙච්චර ලස්සන තැන් තියනවා කියලා දැනන් ඉන්නේ නැතුව මැරිලා ගියා නම් හරි අපරාධයක්. ඔයාලට පෙන්නන්නම්. මාරම ලස්සනයි මේ අපි රෙස්කියු එකට ආවේ. අපි ණයව ගත්තා. දැන් ඔයාලා වීඩියෝ එක දැක්කා. ඉතින් මේ පොඩි ට්‍රීට් එකකට නතර වුණා අපි. තේ එකක් බිව්වා. ඉතින් හොටෙල් එකක් මෙතන රෙස්ටොරන්ට් එකක්. කඳු පන්තියක්ම ඈතට පේනවා. හරි. කඳු පන්තිය මම ඔයාලට පෙන්නන වීඩියෝ එකේ. ඔයාලට බෑක් එකේ නම් සෙල්ෆි කැම් එකේ නම් පේද කියලා දන්නේ නැහැ. ඉට්ස් ඕකේ. හරි පේනවා. ඔයාලට පේනවනේ. බලන්න කඳු පන්තිය කොච්චර ලස්සනයිද කියලා. පිස්සු හැදෙනවා. මෙච්චර කාලයක් ගමේ ඉඳලා මමවත් දන්නේ නැහැ මේ කිලෝමීටර් 10ක් දුරින් මෙච්චර ලස්සන පළාතක් තියෙනවා කියලා. මම හිතන්නේ මේ රෙස්ටොරන්ට් එකේ නම ඊගල් නෙස්ට් වගේ මට කතාවක් ඇහුණා. මම හරියට මට මතක නැහැ මොකක්ද කියලා. නමුත් මාරම ලස්සනයි. මාවනැල්ල පැත්තේ ඇවිදින කට්ටිය එන්න පොඩක් මේ
මාව කන්ටැක්ට් කරගන්න මම විස්තර අවශ්‍ය නම් කට්ටියට දෙන්න. මාර්ම ලස්සනයි. I think වැඩක් නැහැ කතා කරලා අහලා පොඩ්ඩක් හිතන්න. සීතල වෙලාවක, වැස්ස වහින වෙලාවක මේ බැල්කනි එකට වෙලා මේ නේචර් එකට ලව් කරන මිනිස්සු දැන් පේනවද මෙයාලට මෙයාලගේ මේ සම්පූර්ණම දැන් මේ දවස්වල මෙයාලගේ මේ රෙපාස් ටිකක් යනවලු. මේ ලේනු සම්පූර්ණයෙන්ම කපලා තියෙන. ඉතින් මේ එයාලා ඒ සතුන්ටවත් අනතුරක් කරන්නේ නැහැ. ලේනෙක් අල්ලලා ආයෙත් එයාලගේ පවුල් වෙන් කරන්න බෑ කියලා හිතලා එයාලා ආයෙත් මෙතනම එයාලා නිදහස් කරලා. ඉතින් සර්පයා වුණත් අයින් කරන්නේ අර එතන එන පිරිසට අනතුරක් සහ රැට එළියට බහිනකොට ඉතින් බයයි නෝනම කෙනෙක්. ඉතින් මේ මෙච්චර ලස්සන තැන්වලට නේචර් එකට ලව් කරන මිනිස්සුන්ට ඉතින් සත්තුන්ගේ අනතුරක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් හිත මාර විදිහට නෙමුණා. මාරම ලස්සනයි මේ පැත්ත. එන්න මානල පැත්තට එන කට්ටිය. මම හිතන විදිහට ඊගල් නෙස්ට් වගේ මට ඇහුනේ මේ හොටෙල් එකේ නම. මම හරියටම දැක්කේ නැහැ. සර්ච් කරලා බලන්න. කට්ටිය වෙලා යන්න. මාර කාම් මිනිස්සු ඉන්නේ. හරිම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු. ආදරේ හිතනවා මේ පළාතටම. ඉතින් ඔන්න අද දවසෙත් වීඩියෝ එකක් ඔයාලා බැලුවා සර්පෙක්ව රෙස්කියු කරන එකක්. ඉතින් ඒ වගේම වටපිටාවේ ලස්සන සුන්දර පරිසරයකුත් මට ඔයාලට පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් තවත් දවසක වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක් යාළුවෝ හැමෝටම.